island properties නමය විශ්වවිද්‍යාල ප්‍රදේශ තුන කොළඹින් කොයින් වගේ ස්පෝර්ට් එකක් නම් අපිට ස්ට්‍රෙස් එන ස්පෝර්ට් දෙකක් බැලන්ස් කරගෙන ඇකඩමික්ස් බැලන්ස් කරගත්ත කොහොමද කිව්වොත් මට අතරින් ඉතින් ජොබ් එකට හැමෝම ගෙඩිය පිටින් ගන්නේ නැහැ නේ ඉතින් කීපරකට තෝරලා තමයි ගන්න කරන්නේ ඒකෝට ඒක නැතිවිස් අන්න හරි ඔක් අපි වගේ ඒකෝට එක්ස්ට්‍රා දෙයක් කරගෙන කෙනෙක්ට තමයි ටිකට් එක ගන්න අනිවාර්යයෙන් වැල්ලට යන්නේ දැන් ඇත්තටම නවතින කාලේ කියන්නේ වැල්ලට වැඩක් නෙමෙයි ජොබ් ඔපචුනිටිස් වලට නැහැ අර පටේකට පිරුණාට පස්සේ ඒක නිර්හාර ඒක ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ අවුරුදු මොකක්ද කියුත් දෙවෙනි අවුරුදු මොකක්ද ඇමිලිටි කියේ දැන් ඉස්සරට දෙන්නා පුළුවන් මම එනවස් කරපු කාලේ චපුර තමයි තමස්සලු කියන්න පුළුවන් මොකද කැම්පස් එක විදියට තිබ්බේ ඉතින් ඒ වුණාට මම බිස්නස් කරකට අපේ බිස්නස් සයන්ස් කියන ඩිග්‍රී එක තෝරාගත්ත මගේ ඒක නිසා මම අර ස්පෝර්ට් දෙකකුත් කරගෙන මේක කරන්නේ යාර මට හිතනවා මම දැන් ස්පෝර්ට්ස් ඉන්ටර්නෙට් වල හැම ස්පෝර්ට් එකම කරනවා අපේ මැච් එකේ අවුරුදු 4ම සම් කරන්න එක රෙප් කෙනෙක් අර එතකොට ඊට පස්සේ කොලෙජ් ඊට පස්සේ ඒසොත් මම සාකච්ඡාවට මට අර සෑහෙන දේවල් ඔල්රෙඩි එන්න ගියා කරන්න ඒ කියන්නේ මම chapter के speaker විදිහට අපි invite කරලා තියෙන්නේ business faculty fourth year undergraduate කෙනෙක් වෙන කල්පනී කාවින්ද අක්කා. එයාගේ ජීවිතයේ කලින් speaker ටිකක් වෙනස්. අපි බලමු එයාගේ mindset එක සහ lifestyle එක කොහොමද එයාගේ ජීවිතේ සාර්ථකත්වය සඳහා අරන් ආවේ කියලා. අපිට මම ඉපදුනේ කිරිකෝ ඉඳලා මම අපිට මොන්ටිසෝරි කියුවේ ඊට පස්සේ ඒ කාලේ කොටිකලවල තිබ්බ නිසා අපි මාරුම ඇක්ටිවිටියට ඊට පස්සේ මම කලවල විදිහට මොන්ටිසෝරි කියුවේ දෙවෙනි අවුරුද්දේ මොන්ටිසෝරියේ ඇමිලිටි කියේ ඉතින් ඒ මොන්ටිසෝරි වල එතනම ග්‍රේඩ් 5 වෙනකම් මම ඇමිලිටි දෙකක් පස්සේ ගියා ඊට පස්සේ ග්‍රේඩ් 5 ස්කෝලර්ෂිප් එක්සැමිනේෂන් එකකින් මට ලකුණු 165ක් අරගෙන මට යන්න පුළුවන් ඔලක ආනන්ද චරිතාරිස් ගාලේට ඊට පස්සේ ලෝකෙ දිවෙන්න නිසා මට හොස්ටල් ෆැසිලිටිස් තියෙන ඉස්කෝලේ අපෙන් යවුණා අපේ ඉස්කෝලේ තවදුරටත් හදාගන්න. ඉතින් ඒක නිසා මම හොස්ටල් ගියේ ඉස්කෝලේ විදිහට මට හම්බුනේ ආනන්ද දක්ෂාලි වැඩ කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද බලිකායේ කියලා මම කරගත්තේ 6 ඉඳන් ග්‍රේඩ් 11 එක. ඒ කාලේදී කිව්වම ස්පෝර්ට්ස් එක අපේ ස්පෝර්ට්ස් ඉන්ටර්නෙට් වල හැම ස්පෝර්ට් එකම කරනවා. ඒ ළමයි බර. තමයිගේ ස්පෝර්ට්ස් වලට ඒක නිසා අර මොන ස්පෝර්ට් එකක්ම සේකාට කරනවා. ඊට පස්සේ කොහොම හරි මම ග්‍රේඩ් 11 වල ඕල්ගල් වලින් මට 9 years ආරම්භ පුළුවන් වුණා. 9 years ආරගෙන ඊට පස්සේ මට පේරන්ට්ස් වලට කොළඹ සාකච්ඡා විද්‍යාලයට එන්න පුළුවන් වුණා ඒ පේරන්ට්ස් වලට. ඉතින් මම ඊට පස්සේ කොළඹ ඊට පස්සේ ඒසොත් මම සාකච්ඡා විද්‍යාලයට සාකච්ඡා විද්‍යාලයෙන් මම ප්‍රොෆෙසර් තමයි පේරන්ට්ස් ලබන්නේ. මම කරපු සබ්ජෙක්ට් තමයි business statistics accounting record. ඉතින් ඒ ලෙවල්ස් වලට මට පුළුවන් වුණා මේ ස්ට්‍රග්ල් සහ මට තියෙනවා island properties නමය විශ්වවිද්‍යාල ප්‍රදේශ තුන කොළඹින්. ඉතින් ඊට පස්සේ විසාකම් ගාලෙක් අපමණලා ඉස්සරහට පාස් වුණා පස්සේ මම ඊට පස්සේ තමයි මොකද කැම්පස් එකේ business faculty එකට එන්න අපේ විශ්වවිද්‍යාලයේ business faculty ඔව් මට ඇත්තටම මගේ සාර්ථකව මට ලංකාවේ වුණ කැම්පස් එකකට යන්න පුළුවන්කම තිබුණා. හැබැයි මට ඕනනේ මම ස්ටැක් වලට ටිකක් දක්ෂයි. ඒක ටොප් මම ස්ටැක් වලට ටිකක් මම ටැබ්ලට් එකේ මම දක්ෂයි. ඒක නිසා මට ආසන්න කරලා මගේ ස්ටැක් නොලෙජ් එක යූස් වෙන ඩිග්‍රී එකක් කරන්න. මොකද දැන් අපි ටැබ්ලට් එකේ යම් සප්පරේට් කැම්පස් එකක් කැම්පස් එකට ගෙනියන්න පුළුවන්. මම එනවස් කරපු කාලේ චපුර තමයි තමස්සලු කියන්න පුළුවන් මොකද කැම්පස් එක විදියට තිබ්බේ. ඉතින් ඒ වුණාට මම බිස්නස් කරකට අපේ බිස්නස් සයන්ස් කියන ඩිග්‍රී එක තෝරාගත්ත මගේ අර ස්ටැටිස්ටික්ස් කියන නොලෙජ් එක අපි යූස් කරලා තමයි අර නොලෙජ් එක කරන්න පුළුවන් නේද? මොකද ඒ බිස්නස් කරකටේ බිස්නස් සයන්ස් කියන ඩිග්‍රී එක පටන් ගන්න අවුරුදු 4ක් තිබුණා. මම ඒක පස්සේ බැච් එකේ කෙනෙක් හැටියට. ඉතින් ඒක නිසා ඒක
එතකොට එළියට යනකොට හරිම ලිමිට් පිරිසක් එතකොට අපේ බිස්නස් සයන්ස් වල ඩිග්‍රී එක කරාම 150 වගේ පොඩි පිරිසක්. එතකොට එළියට යනකොට ඒ වගේ 150 වගේ පොඩි පිරිසක්. එතකොට අර ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කොම්පිටිෂන් එක හරිම අඩුයිනේ. එතකොට තියෙන අපිට හම්බෙන chances එක වැඩි. ජපුරේ කවුන්ටින් කරලා පස්සේ ඒ ඩිග්‍රී එක විතර කරලා මදි. ඒක ගොඩක් දේවල් කරන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් තියෙනවා CIL නේ ACC වල ගොඩක් දේවල් තියෙනවා. අර වගේ දේ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනේ. අර ඒ ඉන්න 1000 පිරිසකකින් කැපිලා තියෙනවා. ඉතින් ඒක නිසා මට දැන් මේක ආවට පස්සේ මට අර මගේ ඔක්කොම ඩිපාර්ට්මන්ට් සැටිස්ෆයි වෙන විදිහට මට කරගන්න පුළුවන් ඉතින් සටහන නම් ඉක්ලිට කරගන්න. කට පුළුවන්ද අපේ ඩිග්‍රී අලුත්ම ඩිග්‍රියක් සහ ලංකාවේ දෙකටම ගන්න මේ ඩිග්‍රී එක. දැන් චපුර කවුන්ටින් කියනවා ලංකාවේ දන්නවා. අද අපේ ඩිග්‍රී ගැන පොඩ්ඩක් කර දැන් නැති ළමයින්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඔව් අපේ ඩිග්‍රී එක ඇවිල්ලා බිස්නස් සයන්ස්. බිස්නස් සයන්ස් කියන ඩිග්‍රී එකට අපි මොරටු කැම්පස් එක තෝරගෙන ආවට පස්සේ අපිට පුළුවන් ස්පෙෂලයිසේෂන්ස් තුනකට යන්න. එතකොට මම කරන්නේ බිස්නස් ඇනලිටික්ස් කියන එක. තව ස්පෙෂලයිසේෂන් දෙකක් තියෙනවා බිස්නස් ප්‍රොසෙස් මැනේජ්මන්ට්, ෆයිනෑන්ෂල් සර්විස් මැනේජ්මන්ට් කියලා. ඉතින් මේ ඩිග්‍රී එක තෝරගන්න කෙනෙක්ට ඇත්තම කිව්වොත් තමන්ගේ IT දැනුම සෑහෙන යූස් වෙන ෆීල්ඩ් එකක් තමයි මේක. ඒ කියන්නේ මොන ඩිපාර්ට්මන්ට් එක මොන ස්පෙෂලයිසේෂන් එක තෝරගත්තත් IT දැනුම සෑහෙන යූස් වෙනවා, ස්ටැටිස්ටික්ස් දැනුම සෑහෙන යූස් වෙනවා, මැත්ස්, ඉකෝන් අර ඒ වගේ සෑහෙන අර ක්‍රිටිකල් තින්කින් වගේ දේවල් යූස් වෙන මේ ෆීල්ඩ් එකක් තමයි මේක. ඒ වගේ ජොබ් ඔපචුනිටිස් ගත්තට පස්සේ අර මම කලින් කිව්වත් වගේ අපිට සෑහෙන ඩිමාන්ඩ් එක වැඩි. ඒ කියන්නේ අපිට එළියට යන්නත් කලින් ජොබ් එකක් නිකන් ඕල්රෙඩි සෙට් වගේ. මෙහෙමයි. ඕනම බැච් එකක අර උඩම ළමයයි පල්ලෙහාම ළමයි ඉන්නවා. එතකොට අර මම කියන එක වැරදිට ගන්න එපා. මම කියන්නේ අර ඇවරේජ් එකක් විදියට ස්පෝර්ට්ස් දෙකක් කරනවා කියලා. එකක් හරිම ෆිසිකලි චැලෙන්ජින් සහ අනිත් එක කොම්පිටිෂන් එක වෙනවා. එතකොට ඔයා යුනිවර්සිටි ටීම් එකේ ඉන්නවා නම් මේ දෙකේම බෙස්ට් ප්ලේයර් කෙනෙක් කියනවා. සමහරවිට හිටියා. සමහර අක්කගේ මම දන්නේ නැහැ අක්ක බැච් එකේ රිප්‍රසන්ටේටිව් and first prize victory holder කෙනෙක්. අපි කොහොමද මේ ඔක්කොම ෆිනිෂ් කරේ? ඒක සෑහෙන දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මොකද කරන්නේ ඉතින් මම එක එක ඇක්ටිවිටීස් එක මොනවද ප්‍රොඩක්ෂන් වලට යනවා අර ඒ වගේ දේවල්ට එක්ක. ඒ කියන්නේ ඒක කිව්වොත් මට ඇවිල්ලා මට අර සෑහෙන දේවල් ඔන්න තියෙන්න ඕන දෙයක් කරන්න. ඒ කියන්නේ මම මැනේජ් කරලා තිබ්බා මට නිකන් මුකුත් වැඩ නැතිව අකඩමික්ස් විතරක් නම් මට කිසිසේත්ම කරන්න බැහැ. ඒ කියන්නේ හරිම ඕනෑලි ඕ හරි කරන්නේ හිතෙන්නේ හරිම නිකන් අනේ වන්දනේ මුකුත් නැහැ වගේ. එනවා ස්පෝර්ට් දෙකක් බැලන්ස් කරගෙන ඇකඩමික්ස් බැලන්ස් කරගත්තේ කොහොමද කිව්වොත් මට අර එහෙම දරුවෝ වගේ ගත්තට පස්සේ රොයි හැමදාම ප්‍රැක්ටිස් වෙන්නේ උදේ 6 ඉඳන් උදේ 8 ලෙක්චර්ස් දෙන්නා අතට ඉවර කරලා යන්න පුළුවන්. නැත්නම් 10 වෙනකම් තියෙනවා. ඒක අපු දෙන්න යනවා. ඔව් අනිවාර්යෙන්ම මම උදේ 3:40 විතර හැදලා මම පාගමාන නෙද්දම ඉන්න ඕනේ ප්‍රැක්ටිස් කරන දැන. ඒ කියන්නේ කැම්පස් එකේ ඉඳන් ප්‍රැක්ටිස් වෙන්නේ කලබරොයි ක්ලබ් එකේ හරි පියවන්නා එක තමයි තියෙන්නේ ප්‍රැක්ටිස්. එතකොට අර එතන මම පාගමාන විදිහට ඉන්න ඕනේ. හයට අපි බෝට්ස් අවුට් කරනවා. අවුට් කරනවා කියන්නේ ඒ බෝට්ස් වතුරට දානවා. ඉතින් එතකොට ඒ කියන්නේ අපි ඔන් ටයිම් වැඩ කරනවත් ඕනේ නැත්නම් අපිට ගන්න පනිෂ්මන්ට් හම්බ වෙනවා. ඉතින් මේ අර සාමාන්‍ය මිනිස්සෙක් දවස් පටන් ගන්න උදේ අපි හිතමු 8ට 9ට වගේ සමහර පමණ නිකන් මොනවා හරි කියති මම නැගිටින්නේ 8ට 9ට වගේ. අර අපි 8 9 වෙද්දී ප්‍රැක්ටිස් ඉවර කරලා දවස් පටන් දවස් වලට පටන් ගන්න කියන්නේ අර එතකොට ඒක හරිම ෆ්‍රෙෂ්. අර ලෙක්චර්ස් එකම අපි දැන් එනවා දැන් ලෙක්චර්ස් උදේ 8ට 7යි කාලේ ලෙක්චර්ස් කියන 10යි කාලේ ලෙක්චර්ස් කියන ලෙක්චර්ස් වලට එද්දී අපිට ඒක හරිම ඒ කියන්නේ හරිම ෆ්‍රෙෂ් අපි ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. පොඩි හිතට පොඩි ෆුල්ෆිලින් මොකද ඒ කියන්නේ අනිත් කටේට අපිට ඉස්සරහින් ඉන්නවා වගේ හිතනවා. තව දෙයක් තමයි දැන් මේ අසයින්මන්ට් එහෙම වෙනවා එක්සෑම් එහෙම වෙනවා. දැන් ඒකට මම සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි සහ මගෙන් ඔය කම්පිය අහනකොට ටයිම් මැනේජ් කරගන්න එක. ඒකට මම දෙන උත්තරයක් තමයි දැන් අපි වගේම දැන් අපි දැන් ස්පෝර්ට් එකක් කරන ගමන් ඇකඩමික්ස් කරනවා. ඒකට හිතන්නේ ඇකඩමික්ස් විතරක් කරන කෙනෙක් ඕන තරම් ටයිම් එක දෙනවා. ඒකට මම හැමතිස්සෙම හිතන්නේ දැන් මට කොච්චර දේවල් මිස් වෙලා ඇතිද? ඒ කියන්නේ දැන් අනිත් ළමයින්ට සාපේක්ෂව මට කොච්චර දේවල් මිස් වෙලා ඇතිද? මම වැඩ අසයින්මන්ට් එක කරනවා නම් අසයින්මන්ට් එක වෙනම මෙන්න කරලා ඇති මේ කියනකොට. අර එතකොට හිතනට පස්සේ මම අර ඒක කැච් අප් කරන්නත් එක්ක මගේ අර ස්පීඩ් එක වැඩි මම ඒක කරනවා. අසයින්මන්ට් එකක් වුණා
මම ඒක හරි ඉක්මනට කරනවා අනිත් තමයි දැන් කරලා ඇති. දැන් අද මම පාඩම් කරලා ඇති. අර ඒ වගේ එක්සෑම් එකකට මම රෙඩි වෙද්දි මට අර ඒක ටෙස්ට් මොළුවේ තියෙනවා. මොකද අද මට මට වඩා සෑහෙන කාලයක් තියෙනවා ඉතුරු අපලා. විතරක් කරන කෙනෙක්ට මේ අර ස්පෝර්ට් කරන කෙනෙක් තමයි ඒක අර ඒක බැලන්ස් කරගෙන යන්න. ඇත්තටම ස්පෝර්ට් මත් කෙනෙක්ට බැලන්ස් කරගන්න එක හරිම කෙනෙක්. සමහරවිට සාමාන්‍ය ඒ කියන්නේ ඒව කරගන්නවා ගොඩක් කට්ටිය. කරගන්න වෙනවා. ඔව්. ඒක නිසා මම අර ස්පෝර්ට් දෙකකුත් කරගෙන මේක කරන්නේ අර මට හිතනවා මම දැන් සාහල පස්සේ ඇත්තේ. ඒක නිසා මම දැන් කැච් අප් කරන්න ඕනේ. ඒ නිසා හිතලා තමයි මම වැඩ කරන්නේ මේක. ඔය මොනවද සයිකල් හරි ඒ නිසා මට හරි කියලා. දැන් අපේ කිව්ව දැන් අපේ පිටට යනකොට ඉස්සරහට අපේ ඉතර හරි එතකොට දැන් අපේ ඇකඩමික්ස් ඩිෆරන්ස් කරනවා. ඒක පාට ෆයිනල් දෙකම කරනවා. එතකොට අපේ ඉදිමාරන් වැඩ කරනවා දැන් මම කලින් විතරනේ කරා. අපි ස්ලීපින් සැටර්ඩේ කොහොමද? මම ඒ කියන්නේ මම නින්ද තමයි මගේ පළවෙනි දේ. මම නිදිනවා කියලා නම් මම වැඩක් කරලම නැහැ. මට අනිවාර්යෙන් මට එකද කරනවා ඉන්න 10 වටකට. ඊළඟ දිනකට ප්‍රැක්ටිස් කරලා හෙන්නේ. සමහරවිට උදේ හවසයි දෙකේම ප්‍රැක්ටිස්. එතකොට අර දවසට දරා ගන්න හරි අමාරුයි. මෙන්න කියන දේ අනිවාර්යයෙන්ම මනසට ඕනේ මම ඊළඟ පැය දෙක තුන විතරක් ඉඳලා ඉඳපු දවස් නම් මට මගේ ජීවිතේ නැහැ. මට අර නින්ද කියන එක මගේ ජීවිතේ අනිවාර්යෙන් ඕනේ. මම අනිවාර්යෙන් කියන්නේ මම පැය 6ක් නම් මට අඩුම ඕන. ඕනසල මම පැය 6ක් අනිවාර්යයෙන්ම කවර් කරගන්නවා. ඒක අසයින්මන්ට් ටිකක් පැතිලා. ඔව් ඒ කියන්නේ මම ඉතින් පාන්දර දැන් මම කිව්වා වගේ දැන් අනිත් කෙනෙක් දවස් පටන් ගන්නකොට මට දවස් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මට දවල් වෙලාව තියෙනවා. දවල් වෙලාවේ මම පුළුවන් විදිහට මගේ දේවල් කවර් කරගන්නවා. ඒ වගේම දැන් හවස ප්‍රැක්ටිස් කරනකොට පස්සේ හවස ඉතින් 4 විතර ඉඳන් 6 7 වෙනකන් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඒ වෙලාවෙ ඉඳන් 10 11 වෙනකන් මට වැඩ කරන්න පුළුවන්. හරි ඒක මම අනිවාර්යෙන් 12ට කලින් නම් මම අනිවාර්යෙන් නිදා ගන්නවා. මොකද ඊළඟ දවසේ ආයි ප්‍රැක්ටිස් රිකෝඩින් මට යන්න ඕන නිසා. ප්‍රැක්ටිස් දෙක නැතිව තිබ්බට සමහරවිට ආපිට හවස් ප්‍රැක්ටිස් නැහැනේ. සතිය දවස් 4ක් වගේ තමයි. ඉතින් හවස් දෙකේ ප්‍රැක්ටිස් ක්ලියර් කරලා අනිත් දවස් වලට මම සාමාන්‍ය අයිපඩ් එකක් කරලා නිදා ගන්නවා. ඒක 4ක්. ඉතින් එයා අර පැටර්න් පිරුණාට පස්සේ ඒක නිරහාරයක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඉතින් නැගිටින එකේ මම ලොකු චෑන්ස් එකක් දෙන්නේ. ඒක පුරුදු කරාට පස්සේ. අර ඒක නිසා මට ඒක බැලන්ස් කරගන්න හැකියාව තිබ්බා. අපිට බැටරි රිප්‍රසන්ට් එක. එතකොට අපිට අනිවාර්යයෙන්ම දැක්ක කියලා ළමයි සහ ලෙක්චරර්ස් අතර අනිවාර්යයෙන්ම දැක්ක තියෙනවා. මොකද ළමයි කියලා දෙනවා. ඊට යාට අසයින්මන්ට් එකට ඉන්න දෙන්නතර යාලා බලනවා. ඔව් ඇත්තටම ළමයි එක්ක වැඩ කරන එකයි ලෙක්චරර්ස්ලත් එක්ක වැඩ කරන එකයි කියන්නේ සෑහෙන අමාරු දෙයක්. ඒක එක එක જાති ළමයි ඉන්නවා කියන්නේ. ඔය ඒක ඇත්තටම ඒ කියන්නේ මට සෑහෙන චැලෙන්ජ් එකක් වුණා ලෙක්චරර්ස් ළමයිව බැලන්ස් කරන්න. මොකද දැන් අපි අසයින්මන්ට් එකක් වුණා එක්ස්ටෙන්ඩ් කරගන්න ඒ ළමයි ඉල්ලන්නේ මගේ තමයි තව මේ කෙනෙක් ඉන්නවා බැච් ප්‍රොජෙක්ට් විදියට අපේ ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් අර අපි දෙන්න තමයි හැමදේටම අපි දෙන්න තමයි කතා කරන්නේ ලෙක්චරර් කෙනෙකුට මොනවා හරි වෙන ළමයෙක් වැඩක් කරලා අපිට තමයි බනින්නේ. අර එතකොට දැන් ලෙක්චරර්ස් ළම හොඳින් තියාගන්න සාමාන්‍යයෙන් මට අර කතා කරලා එහෙම සාමාන්‍යම රිලේෂන්ෂිප් ටිකක් බිල්ඩ් කරගෙන තමයි හිටියේ. මොකද අර එතකොට ලෙක්චරර් කෙනෙක් තුනක් හරි එකපාරටම නිකන් අර හරි නැති අයෙක් බලන්නේ නැහැනේ අර අපි යන හරි අන්ඩර්ස්ටෑන්ඩින් විදියට අර ඒ වෙන විදියට මට ලෙක්චරර්ස් ළඟ පොඩ්ඩක් මේන්ටේන් කරන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම තමයි ළමයිත් එක්ක වැඩ කරන්නේ. ළමයි එක්ක වැඩ කරද්දී අර මම කිව්වා වගේ සෑහෙන අමාරුයි. මොකද ළමයිට එක එක ප්‍රශ්න එනවා. ඒ කියන්නේ ඒ හැම ප්‍රශ්නෙම මට ගිහින් ලෙක්චර් එකකට අහන්න බැහැනේ. ඒකවල ඒවා මොනවා ෆිල්ටර් කරලා අහන්න පුළුවන් ප්‍රොපර් විදියකට මම ලෙක්චර් එකෙන් අහන්නේ. අර ඒක නිසා ඒක සෑහෙන මට චැලෙන්ජ් එකක් වෙනවා. මේක සෑහෙන හොඳට මම කරා කියලා හිතනවා. මොකද ළමයෙක් ඉතින් ඕනම දෙයක් ළමයිට මට කියන්න පුළුවන් විදියට මම ඉතින් ඉන්නවා කියලා ඔබ හිතනවා. මොකද අපේ බැච් එකේ අවුරුදු 4ම සම් කරන්නේ එක රෙප් කියන එක. මම ග්‍රේඩ් 6 ඉඳන් විතර කිව්වොත් ග්‍රේඩ් 6 එකේ මම ෆන්ඩියේ 31 එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඒක මම හොස්ටල් එකේ හිටියේ මම කිව්වේ මම හොස්ටල් ඉන්න කාලේ තමයි මම ග්‍රේඩ් 6 එකේ හොස්ටල් එකට යනවා. එතකොට අර අම්මාත් ළඟ නැහැ මට ඒක හරි අලුත් එක්ස්පීරියන්ස් එකක්. හරිම අමාරුයි. හරි අලුත් දෙයක්. මම චූටියේ ඉන්නේ වසර කියන්නේ. හරිම චූටියේ ඉතින් අර අම්මා ඕනමයි. ඒ වගේ ඉතින් අර අම්මා හිටියේ නැහැ මේ අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් අර පණියම උපමල්ටි කරගන්න ඕනේ රිපිලට ගන්න. පණියම අර ඒවත් එක්ක මම ඒක නිසා දන්නේ නැහැ. මම ග්‍රේඩ් 6 7 8 අයවුරු තුනේම හරිම වීක් මගේ එඩියුකේෂන්. ඔව්.
ස්පෝර්ට්ස් මම කරා නිකන් නෝමල් මම කරගෙන ගියා. ඒ වගේ මම ග්‍රේඩ් 2 වරකට 10 11 වෙද්දී මට ඒ කියන්නේ සෙක්ෂන් ෆස්ට් වෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම අර බෙස්ට් ස්ටුඩන්ට් ඔෆ් දී ඉයර් කියන එක මට 10ට 8ට මැත්ස් සයන්ස් එක මට ටැලන්ට් එක ඒ කියන්නේ අල්ලන් ගියා. මට ඒ කියන්නේ මට ඒක සබ්ජෙක්ට් වයිස් කියන සබ්ජෙක්ට් වයිස් මම කොමර්ස් වලටයි මැත්ස් වලටයි සයන්ස් වලට තිබ්බ අවුරුදු දෙකේම. ඉතින් මේ අර ඒ සබ්ජෙක්ට් තිබ්බ නිසා සමහරට එහෙම වෙන්නේ නැති මම අර සබ්ජෙක්ට් 9යි නැති කරේ. අර ඒ කියන්නේ පුළුවන් සබ්ජෙක්ට් 9 නිසා ඉතින් අර ඒක මම කරගත්ත වෙන්නේ නැති. ඔව් මම පොඩි මම ඔය මේ අද තියෙන්නේ මේ මොනවද ටැබිල් එකේ මට ටැබිල් වගේ බෑ මට අයියෝ නැහැ ටැබිල් වලට කොහොමද කටපාඩම් කරගෙන එහා පැත්තේ පෙරට එකේ තියෙන මේ පැත්තේ ලියලා අර ඒ වගේ ගියමන් තමයි මම ටැබිල් වලට එහෙම නම් ගිහුවේ. තමයි ඒ වගේම මට ඒ පාඩම් කරන සබ්ජෙක්ට් පොඩ්ඩක් මට අමාරුයි. අමාරුගෙන් මට පාඩම් ගන්න කැමති කෙනෙක් නෙවෙයි එච්චර. අර ඒක නිසා මට ඒ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් අමාරු නම් දැන් මම කොහොමද කරගත්තා කරගන්නේ. ඔව් මම ඒකනේ මගේ අත්අඩංගුවෙන් මම කරන්නේ. ඒ ටෙක්ස්ට් බුක් එකක් එහෙම හම්බ වෙනානේ. ඒ ටෙක්ස්ට් බුක් එකේ තියෙන මම අර ඕන වෙන පොයින්ට්ස් ටික එහෙම ලියව ගන්නවා. ඒ ෂෝට් නෝට් වගේ ගහ ගන්න. ඒක මම අර ඒක මෙමරයිස් කරගෙන තමයි මම මේ වගේ සකෝ ඉස්පරි මැත්ස්වලට පුළු ගණන් මම හරියට තිබෙලා තියෙන්නේ. කොමර්ස් වලට තියෙන. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතේ මම අපේ ටීචර්ස් එහෙම ගොඩක් හිතේ මම මැත්ස් කරයි කියලා. ඒක මම මොකටද හේතුව නිසා කොමර්ස් වලට තමයි කැමති උනේ මම. ඒ කියන්නේ මම ඔලෙවල් කාලේ කොමර්ස් ක්ලාස් ගියපු සර් තමයි ගොඩක් මේ පැත්තට නිකන් පාර කරේ. ඔව් සර් ඒකට මම ඒක තමයි මම කොමර්ස් ගොඩ දැනේ මට. කොමර්ස් එහෙම මුල් කාලේ මට කොමර්ස් බැහැ චුට්ටක් මට. ඒ කියන්නේ මම පළවෙනි වාරෙත් ගියේ නැහැ තමයි. මම නිකන් මොකක් හරි වුණා ගේමක් ගහගන්න පුළුවන් කියලා මම හිටියා. ඒ වුණාට මේ මට බැහැ ඉගෙන හොර බැර කරනවා මොනවද මට තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඉතින් ඊට පස්සේ මම සර් ගාවට ගිහලා ඒ සර්ට මට සැනෙන්න ආසාවෙන් මේ සබ්ජෙක්ට් එකට ආසාවෙන් ඉදිරියට මට උගන්වලා ඒක තමයි මම ඒ සබ්ජෙක්ට් එකට ගන්නවා. ඔව් ඊට පස්සේ කෙනෙක් කොමර්ස් වලට මට ආසයි හිතලා මම ගියා මම ස්ටැට් කියලා සබ්ජෙක්ට් එක විසාක එකේ තිබ්බනේ ඒකනේ ස්ටැට් කියලා සබ්ජෙක්ට් එක හැම ඉස්කෝලේම නැහැත් එක්ක. අපේ ආනන්ද බණිකා එකේ ඒක තිබ්බේ නැහැ. මේ ඉතින් අර ස්ටැට් කියන සබ්ජෙක්ට් එක අර ඔව් මැත්ස් එක ස්ටැට් කරන්න තිබ්බ හැබැයි අර කවුන්ටිං අර ඒ පැත්තට මම කවුන්ටිං වල අතර ගණන් හදන්න හිතුවේ. එල්ලසට මම අකවුන්ට් සබ්ජෙක්ට් එකකට තිබ්බේ ඉකෝන් තමයි. ඉකෝන් වලට පාඩම් කරන්න තියෙන්නේ. ඒකෙත් ඉකෝන් අර මැත්ස් පාර්ට් එකක් තියෙනවා ඒක අපේ මට හොදන්න පුළුවන්. ඒක ටච් එකේ හිටියා ඒ කියන්නේ අපේ ඉස්කෝලේ ටීචර්ස් ඉලයි කෙනෙක් නෝට් කියවනවා. ඊළඟට ඒක තමයි සෑහෙන කරන්නේ. හැම තිස්සෙම මේ කියන්නේ ඉකෝන් වල එහෙම නම් ඉතින් එකම තමයි අර කැරේ කියන්නේ. අර ඒක නිසා ඒක කරගන්න මට එහෙම අර පහසෙටම කරලා වගේ තමයි මේ කරගත්තේ. අර ඉස්සාටිකේ මේක සෑහෙන අමාරුයි. අර ඒක නිසා ඒකේ පේපර්ස් කරා කියලා කියන්නේ ඒකට තමයි 75 විතර ගත්තා කියලා කියන්නේ ඉතින් කෙනෙක් හොඳ ඒකකට එල්ලස් වලින් යන්න පුළුවන්. අර ඒක නිසා එහෙම තමයි ඉතින් මම ඇකඩමික්ස් ටික මම ඉතින් කරගෙන ආවේ. ඒක ඉතින් කන්ටිනියු කරා කැම්පස් එකේ. ඔව්. ඒ වගේ මම ඇවිල්ලා මට අර දැන් අපිට දැන් කැම්පස් එකට ආවට පස්සේ ලෙක්චර් PDF එක හම්බ වෙන්නේ ඒක ඔන්ලයින් එකට අපිට මේ පුස්තක නෝට්ස් ටික හම්බ වෙන්නේ මම ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ඉයර් අවුරුදු තුනේම මම මේ අතින් ලිව්වා අර තියෙන නෝට් එකේ හැම්බිටේම මම අතකින් ලිව්වා. එහෙමම ලිව්වා. ඒක ඕනෙක දේවල් ඉතින් මම ගහලා මම ලිව්වා. මට ඒක අර ඕන කියලා මට හිතුණා. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනේ මගේ අකුරින් ලිව්වට පස්සේ මට ඒක බලන්න හිතෙනවා. අර නිකන් PDF එක තියෙන දෙයක් බලලා මට මගේ ඔළුවට ඒක යන්නේ නැහැ. ඔව් අර ඒක නිසා මම ඉතින් මම අර ස්ටැට් කියන සබ්ජෙක්ට් එක මම කියවනේ මගේ ඩිග්‍රී එකේ තියෙනවා කියලා. ස්ටැට් කරලා තියෙන හරියට කැම්පස් එකේ ළමයි ගොඩක්ම කරන්නේ අර ස්ටැට් එකට බිස්නස් ස්ටඩීස් කරලා කට්ටිය තමයි කැම්පස් එකේ ඉන්නේ. ඒක නිසා අර ස්ටැට් කියන සබ්ජෙක්ට් එක කට්ටියට අමාරුයි. අර ඒක නිසා මම ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බසා මම ඉතින් මම කුප් පිළිම දැම්මා. කුප් දානවා කියලා දැනන්නේ මම කුප් පිළිම සෑහෙන බැච් එකේ ළමයිට දාලා තියෙනවා. මගේ ඕනම කෙනෙක් ඇහුවොත් මම කුප් දාලා තියෙනවා. මම ඊට පස්සේ සෙකන්ඩ් ඩියර් දාවට පස්සේ පොඩි ළමයි තමයි එහෙම අර අහලා කළා මගේ ඉතින් අර ඉගෙනගෙන තියෙනවා. හැබැයි මට ෆෝර්ත් ඉයර් එකේ මට පස්සේ තේරුණා මේ වැඩේ තේරුම් නැහැ කියලා. ඒ කියන්නේ නෝට් අපින් ලියන එක. ඉගෙනන එක කරන්න ගලවන්න පුළුවන්. මොකද ෆෝර්ත් ඉයර් කියලා කියන්නේ ෆෝර්ත් අරන් මම පොඩ දැන් නවත්තලා තියෙන්නේ. හැබැයි මට එන්න වෙනවා. වර්ල්ඩ් යුනිවර්සිටි ගේම්ස් යන කෙනෙක්ට ලයිනාරි ඒක නිසා
අර මට රිසර්ච් එකක් තියනවානේ ෆයිනල් ඉයර් රිසර්ච් එකත් එක්ක ඉතින් අර ඕක කරන්න හරි අමාරුයි ඒක නිසා මම ඉතින් අර දැන් ඉතින් print out ගන්නෙත් නැහැ මම ලැප් එකේ කියවලා ෂේප් එකේ ඔළුවේ නිකන් දා ගන්නවා විතරයි ඒ වර හරි අමාරුයි ඉතින් තියෙන සබ්ජෙක්ට් එක මැෂින් ලර්නින් කියයි හරිම හරිම ඩීප් ඒ මොඩියුල්ස් එක ඒක කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් වගේ අපේ බිස්නස් සයන්ස් ඩිග්‍රී එකේ සමහරවිට පුරා අමාරුයි කියන්නේ අල්ලගෙන කියතින් දෙලිවල් කරගන්න ඒ සබ්ජෙක්ට් එක තියෙනවා ඒ කියන්නේ YouTube ටියුටෝරියල්ස් එක මට සෑහෙන උදව් වුණා. ඒ කියන්නේ මම ඉගෙන ෂේප් එක නිකන් ඇතුළත ගාව ගත්තා. ඒ කියන්නේ මට ඉවර මම ඒ දැනුම ගත්තා නෙමෙයි. නිකන් අර එක්සෑම් එකේ යාදන්න මොකක්ද මේ ෂේප් එකට දාන්න පුළුවන්. අර අනිත් වගේ දේවල් තමයි කරගත්තාම මම ළමයිගෙන් මම ගත්තා. ඒ කියන්නේ ළමයින්ට වකරි පාඩයක් පුළුවන් නම් එයාගෙන් අහගත්තා. මම යාළුවෙක් මට සෑහෙන උදව් කරලා තියෙනවා. මොකද මම ස්පෝර්ට්ස් එක කරනවා මට ටයිම් නැහැ කියලා දන්නවනේ. අර එතකොට ළමයිම මට අසයින්මන්ට්ස් වලදී එහෙම සෑහෙන උදව් කරලා තියෙනවා. අපිට මේ මොළේදක පාඩම් කරනකොට ගන්න එක්සෑම් එක ඔව් මම අර නෝට් ලියා ගන්නවා කියලා කිව්ව එක නෝට් ලියා ගන්නවා කියන්නේ මම PDF එක ඉදිරිය කරගෙන ලියනවා කියනකොට මම පළවෙනි දවස් ටිකේ ඉඳන්ම කරා කියන්නේ සෙමිස්ටර් පටන් ගත්ත කාලේ ඉඳන්ම කරා ඊට පස්සේ මට එක්සෑම් එක නම් වෙලා තියෙනවා පාඩම් කරගන්න ඉතරයි අර එතකොට මට ෂේප් එක يعني ටයිම් එක මට මැනේජ් කරගන්න පුළුවන් ෂේප් එකේ අපිට දවසකට පැය කීයක් වැඩ කරලා දවසකට පැය මට එක්සෑම් එක ගන්න නැහැ මට වෙලාව හම්බෙන්න තමයි මම කරන්නේ මම ප්‍රැක්ටිස් උදේ හවස දෙකේම තියෙනකොටම මම දවල් වල මේ පොඩ්ඩක් කරනවා අනිත් නැත්තම් හවස ප්‍රැක්ටිස් නැත්තම් අවශ්‍යම ඔව් වැඩ කරනවා කියන්නේ මම ඉතින් ලැප් එක දිග අරගෙන මම මොනවා හරි කරනවා ඒ කියන්නේ නිකන් PDF එකක් ඉඳලා හරි දානවා ඕනේ දවසෙම ඔව් එහෙම නැහැ ඒ පොඩ්ඩක් ඉතින් එහෙම ගාමින් පාඩම් කරන්නත් බැහැ නේ ඉතින් මම සෝෂල් මීඩියාස් වලත් ඉන්නවා මම ඒවා පොඩ්ඩක් ඉතින් මේ ගොසිප්ස් ටිකක් හොයන්නත් ඕනේ ඒවල ගොසිප්ස් වල මට ගොසිප්ස් හොයන්න නැහැ මම නිකන් මගේ මේවා ටික පොඩක් බලලා නිකන් සැටිස් වෙනවා ඒයි සෝෂල් මීඩියා ගොඩක් යනවා ඒ අප්කමල් ඇඩික්ට් කියන්නේ ඉස්සර ඇඩික්ට් වෙලා තියෙනවා ස්ට්‍රෙස් වුණාම මෙහෙමයි මම සමහර වෙලාවට දැන් ඉන්ස්ටාග්‍රෑම් එහෙම මම යනවා ඒ කියන්නේ මම ඔහේ යනවා මම ඒක බලන්නේ නැහැ ඒ කියන්නේ මම මොනවාරි මීම්ස් හරි මොනවාරි වීඩියෝ එකක් හරි මම ඒක යනකම් ඉන්නේ නැහැ ඔහේ යනවා ඒකට ඒ කියන්නේ ගොඩක්ම ස්ට්‍රෙස් කවලද ඒ කියන්නේ ඔය ප්‍රැක්ටිස් එක හිත ප්‍රැක්ටිස් වලට දවස්වල සහ අසයින්මන්ට් එක්සෑම් ඔය ඔක්කොම එකට වෙන කාලෙකුත් තියෙනවානේ සෙමෙස්ටර් එකක් වෙන නැද්ද වගේ අයියර මිඩ් සෙමෙස්ටර් වගේ කියන්නේ කාලෙදී එහෙම එක්සෑම් කරනවා ප්‍රැක්ටිස් උත් තියෙනවා ඔය ඔක්කොම කරනකොට හරි අමාරුයි ඉතින් ඔය මට මොකද තේරෙන්නේ නැහැ මම මොනවද කරන්නේ කියලා ෆෝන් එකේ මම මෙහෙම නිකන් වගේ හරි පොඩ්ඩක් ඒක හැමතිස්සෙම කර කර ඉන්නේ නැහැ මම නිකන් කියන්නේ මට නිකන් මට දැස හිතෙනවා අපරසේ මම නත් කර කර ඉන්නේ කියලා සමහරවිට මම දැන් එක්සෑම් එකේම ලං කරලා පස්සේ මම සෝෂල් මීඩියාස් අයින් කරලා දානවා කියන්නේ ෆෝන් එකේ මම රිමූව් කරනවා යාට ඒක එතකොට ආයෙම පොඩ්ඩක් එක්සෑම් එක වුණාට පස්සේ ආයෙ දාගෙන ඉතින් ස්ක්‍රෝල් කරගෙන ඉන්නවා ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ මම දැන් ඔය ඇකඩමික්ස් කරලා ස්පෝර්ට් එක කරන එකම මට ස්ට්‍රෙස් එක මැනේජ් කරන එකක් තමයි කියන්නේ ස්ට්‍රෙස් එක මැනේජ් කරන වෙලාවට කියන්නේ කොයින් වගේ ස්පෝර්ට් එකක් නම් අපේ ස්ට්‍රෙස් ඒක ඒ ස්පෝර්ට් එක ස්ට්‍රෙස් හැබැයි අර මම ඉතින් යාළුවොත් එක්ක එහෙම ඉන්නකොට මට කිසිම දෙයක් හිතෙන්නේ නැහැ එහෙම يعني යාළුවොත් එක්ක ඉඳීම මට හරිම ඒ කියන්නේ හරි ෂෝ ගන්න හරි ඒ ෆීලිං එක හරිම මට ඔය ෆිල්ම්ස් එක බලනවා අඩුයි මට මොකද ඒ කියන්නේ ඒක ඇවිල්ලා මම අර පැය දෙකක් තුනක් විතර වෙන් කරන්න ඕනේ වැඩක් නේ මට ඒක මොකද හිතෙන්නේ නැහැ හැබැයි සමහරවිට මම පැය ගණන් සෝෂල් මීඩියා වල යනවා තියෙනවා ඒක අවුරුදු 4ම වුණාට පස්සේ තමයි ඉන්ටර්න්ෂිප් හම්බ වෙන්නේ දැන් ඒක පොඩ්ඩක් කියන්න පුළුවන් ඔව් හැබැයි මට ඔව් ඒ කියන්නේ අපිට නෝමල් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ අවුරුදු 4ම වුණාට පස්සේ මාස 4ක් තියෙනවා ඉන්ටර්න්ෂිප් එක ඊට පස්සේ එහෙමම සෙටල් වෙන තමයි තියෙන්නේ හැබැයි මටයි මගේ යාළුවෙක්ටයි ඒක නිකන් ඔපචුනිටි එකක් හම්බ වුණා ඉන්ටර්න්ෂිප් එකක් මට MS එකේ මටයි යාළුවටයි MS එකේ data analyst intern කියන පොසිෂන් එකේ අපිට වැඩ කරන්න chance එකක් හම්බ වුණා. ඒක ඇවිල්ලා නිකන් ඒක නිකන් හරි random කියන්නේ හරිම ඒක ලොකු opportunity එකක් ඒක නිකන්. මොකටද හම්බ වෙන්නේ නැති කියලා. ඒක මුල් බැච් එකේම දෙන්නෙක්ටයි හම්බුනේ ඒක හම්බුනේ මටයි තව යාළුවෙක්ටයි. ඒක නම් අවුලක් නැහැ. ඕනේ ඒ කියන්නේ MS එකයි අපේ ඔය lecturer කෙනෙක් ඉන්න අපේ head of the department එයා ඒස දාන කනෙක්ෂන් එකකින් ඒස තමයි අවුරුද්දෙම දෙන්නෙක් දෙන්න දානවා. අර ඒ දෙන්න තමයි CV දාන්න කියලා. ඒ CV එකේ තමයි ඉතින්
හම්බ වුණේ නැහැ මගේ සීන් එකේ හොඳට තිබ්බා ස්පෝර්ට්ස් කරන්න කියනවා බැච් රිප්‍රසන්ටේටිව් ඔය ඔක්කොම ටික තියෙනකොට ඉතින් ඒ හම්බෙන ඉතින් ඔපචුනිටි එක වැඩි ඒක නිසා වෙන්නට ඉතින් හම්බ වුණේ එයාත් හොඳයි එයාත් සෑහෙන්න ඉගෙන ගන්න ඇකඩමික්ස් වලට එයා නම් ස්පෝර්ට්ස් දිනු කරන කෙනෙක් වෙන්නේ හැබැයි ඔය අනිත් දේවල් ඔය ක්ලබ්ස් වල ඉන්නවා අයිසැක් එක ගැන පොඩ්ඩක් ඉන්නවා අර ඒ වගේ එයා සෑහෙන්න ඔව් සෑහෙන්න බලනවා ඒ කියන්නේ දැන් ඩිග්‍රී එකක් අරගෙන එන කෙනෙක් එහෙම ඩිග්‍රී එකක් අරගෙන එන කට්ටියනේ ඔක්කොමලා ඉන්නේ එතකොට අර ඒ අතරින් ඉතින් ජොබ් එකට හැමෝම ගෙඩි පිටින් ගන්නේ නැහැ නේද ඉතින් කීපර් එකට තෝරලා තමයි ගන්න කරන්නේ ඒකෝට අන්න හරි ඔව් අන්න වගේ ඒකෝට එක්ස්ට්‍රා දෙයක් කරගෙන කෙනෙක්ට තමයි ටිකට් එක ගන්න අනිවාර්යයෙන්ම ඒකට ස්පෝර්ට් එකක් කරලා කියනවා කියන එක බලනකොට ස්පෝර්ට් එකක් කරන කෙනෙක්ට ටයිම් මැනේජ්මන්ට් කියන එක නිකන් normally තියෙනවා කියලා ඉතින් ඒකට හිතනවා ඒ වගේම තව ඔය ඒ කන්ට් ළමයිත් එක්ක වැඩ කරලා කියනවා ටෙස්ට් එකක් පොඩ්ඩක් බලනවා අර ඒ වගේ සෑහෙන එක්ස්ට්‍රා කරිකියුලර් ස්කිල්ස් කියන දේවල් බලනවා ඒ කියන්නේ අපේ ඩිග්‍රී එක කරලා අතට මාස්ටර්ස් කරන්න ඕනේ නැහැ. හැබැයි ඩිග්‍රී එක ඕනර්ස් ඩිග්‍රියක්. ඒක නිසා අර PhD level එකටම අපිට යන්න පුළුවන් ඕනේ. කියලා යන්න පුළුවන්. නැත්නම් අපිට මේ මාස්ටර්ස් කරන්න පුළුවන්. වගේ බලාපොරොත්තුව තියෙන්නේ PhD එකකට යන්න. ඔයාලට ස්කෝලර්ෂිප් එකක් හම්බුන දෙයක් තමයි ඒක. මේ ලංකාවේ මේ පිටරට යන කෙනෙක්ගේ අයිඩියා එක තියෙනවා. ඊට පස්සේ ඉතින් මම අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. ඒ කියන්නේ kira-kira lama-lama sampai job dengan apa ini data scientist lagi job dengan cara ini තමයි ඔබ plan කරන්නේ බලන්න කරන්නේ කියන්නේ O level එකේ අන්තිම වෙනකම් හිටියා අන්තිම වෙනකම් කියන්නේ O level pass කරනවා කියලා ඊට පස්සේ හිතුවේ ඒක මම pass කරනවාද කොමර්ස් කරනවාද කියලා මට අයිඩියා එකක් තිබුණා හරිම කොම්ප්ලීට් ඒ වගේ සමහර කොමර්ස් කරලා ඉතින් මට දෙවන ජොබ් එකක් තිබ්බනේ ඒකම මේක ගන්න. ඉතින් මම දැන් ඉතින් හිතනවා මම ඉතින් හොඳ විදියට වෙයි හැමදේම කියන දේ තමයි මම still thinking කියලා. හොඳ විදියට වෙයි කියලා ඉතින් මම හිතනවා මොකද කියන්නේ මෙච්චර කල් ඉතින් හොඳ විදියට මොකද ඉතින් මම අපිට කතාව තාපිකට පොසිටිව් විදියට පුළුවන් ඉතින් වැඩ කරනවා. ඔව්. එහෙම තමයි. හරි දැන් අපිට මම දැන් ගොඩක් ප්‍රශ්න අහනවා. දැන් අපගේ ලයිෆ් ස්ටෝරි එක ගැන සහ අපි වැඩ කරපු ගැන අපිට කිව්වා මේ අපිට මොකද ඇඩ්වයිසස් දෙන්නේ කැම්පස් ළමයින්ට සමහර වැඩ කරන විදිය. ඔව්. ඉස්සර වෙලාවට දැන් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකකින් මම කියන්න. ඒ කියන්නේ මම වගේ නම් දැනගෙන හිටියා මෙහෙම ඩිග්‍රී එකක් තියෙනවා මට මම ස්ටැටිස්ටික්ස් පොගනොලොජි යූස් කරන්න පුළුවන් කියලා ඩිග්‍රී එකක් තියෙනවා කියලා. හැබැයි සමහර කට්ටිය දන්නේ නැහැ නේද? يعني ඩිග්‍රී එකට ඇවිල්ලා තමයි හිතන්න මොනවද යන්නේ කරන්නේ කියලා. එහෙම නැත්නම් ඒ ලෙවල් ස්ටාර්ට්ලා කලින් ඒ කියන්නේ ඒ ලෙවල් සබ්ජෙක්ට් එක කලින් කියන්නේ පොඩ්ඩක් ස්ටඩි කරන්න බලන්න ඉස්සර තියෙන ඔපචුනිටිස්. ඔව් මම ඒක මම දැන් මේ ඩිග්‍රී එක දැනගෙන ඉන්නේ මම ස්ටාර්ට් කරා තියෙනවා. අර ඒක නිසා මේ වගේ කියනවා. ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් තෝරගන්න දෙකෙන් අපි කැම්පස් යනවද නැද්ද? පොඩ කැම්පස් එකට යන්න කියන එක ඩිසයිඩ් වෙන්නේ. අර ඒක නිසා ඒ ලෙවල්ස් ඒ ලෙවල්ස් ඒ සබ්ජෙක්ට්ස් තෝරගන්නදී අර පොඩ්ඩක් බලන්න ඕනේ මොන වගේ ඔපචුනිටිස් මොන වගේ ඩිග්‍රීස් කරන්න තියෙන්නේ. ඒක තෝරගන්න නැතුව මොකද සමහර වැල්ලට යන්නේ දැන් ඇත්තටම නවතින ඉන්න කාලේ කියන්නේ වැල්ලට වැඩක් නෙමෙයි. ජොබ් ඔපචුනිටිස් නැහැ. ඒ වගේම කැම්පස් එකට ආවට පස්සේ ඔබ කියන්නේ අර ඇක්ටර් එපා කියලා කියන්නේ අර ඇක්ටිවිටිස් කර ඉන්න කට්ටිය වෙන්න එපා. කරන්න පුළුවන් හැමදේම කරන්න ටයිම් මැනේජ් කරගෙන හැමදේම කරන්න. ඒ වගේම ස්පෝර්ට්ස් එකක් අනිවාර්යයෙන්ම කරන්න. ස්පෝර්ට්ස් දෙක තුන කරන්න ඕනේ නැහැ. අර මගේ තියෙන අර උන්ටම කරන්න නිසා කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ තියෙන අර ස්කිල්ස් ටික ඩෙවලොප් කරගන්න දේවල් කරන්න ඕනේ. නැත්තම් ස්කිල්ස් නැතුව ඉස්සරහට යන්න බෑ. මොකද අපි ආයෙම දැන් ඉස්සරහට යන්නේ අපේ ප්‍රොෆෙෂනල් ජීවිතේට අපි යන්නේ ඒ කියන්නේ මේ ජොබ් එකක් කරගෙන යන්නේ එතකොට අපිට ජීවිතයක් ඉතින් නැහැ නේ මේ ජොබ් එකට යනවා හවස් එකට යනවා එතකොට අපිට සෑහෙන රිග්‍රෙට් කරන්න වෙනවා අයිසෝ අපිට කරේ නැහැ නේ කියන දේ ඉතින් අපිට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් තමයි තමත් ඒක දේවල් කරලා බලන්න අර ඒකෙන් තෘප්තියකින් උපරිම ගන්න මිනිස්සු සමහරවිට දැන් ඇකඩමික්ස් විතරම කරන කට්ටිය මම දැයිගෙන කොහොමද කට්ටිය කියනවා මට තේරෙන්නේ නැහැ අර ජීවිතයේ කිසිම ඉවෙන්ට් එකකට එන්නේ නැහැ කිසිම දැන් ඔය අපේ කීප ඕනනම් DJ තියෙනවා
ඉවෙන්ට්ස් තියනවා සෑහෙන ඒකට දැන් ඕවා ඒවා අනිවාර්යයෙන්ම යනවා. ඒත් හැබැයි මට හැමෙකටම ගිහිල්ලා නැහැ. හැබැයි මට පුළුවන් වුණ තිබ්බොත් ඉතින් අනිවාර්යයෙන්ම යනවා. ගිහිල්ලා නටලා කරලා ඉන්නේ. අර ඒ වගේ තමයි හම්බ වෙන්නේ නැහැ නේ මේ කැම්ප් අර සොත්තුල්ලෙක් අපේ ඇකඩමික්ස් ගැන හිතන්නේ නැතුව ස්පෝර්ට් ගැන ඒ අපේ කැරියර් පාත් එක ගැන විතරක් හිතන්නේ නැතුව නැත්නම් කැරියර් එකක් නැහැ නේද එළියට ගියාට පස්සේ ඔය ඇකඩමික්ස් විතරයි කියන්නේ ඇකඩමික්ස් විතරක් නෑ බෑ වැඩ ගන්න. ඒක නිසා මාතකින් ඉඳන් මොකද ඉන්ටර්න්ෂිප් එකක් කරලා තියෙන නිසා. එහෙම බෑ ඉතින් අර මිනිස්සුත් එක්ක දැනසි ඒ කාලේ මම ඒ කියන්නේ මම ජොබ් එකක් කරන්න ගියාට පස්සේ එතන තියෙන එන්වයරන්මන්ට් එක මම දැක්කේ ඒක. ඒ කියන්නේ ඒ ඉන්ටර්න්ෂිප් එකට ගියාට පස්සේ මම සෑහෙන අමාරුයි එතන. අමාරුයි කියලා කියන්නේ එතන දැන් අපිට කැම්පස් එකේ යාළුවෝනේ. ඒ යාළුවෝ අපි වෙන්නේ දේවල් කරනවා. එතන හිත නෑ. එතන තමන් විතරයි. තමන් දෙයක් කරලා විතරයි. ඔව් තමන් විතරයි. අපි ඉන්ටර්නල් සාල් පකලින් පුරට දාන්න එන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක මම හිතන්නේ ඔබ්වියස්ලි මොකද ජීවිතෙත් මේ ඒ කියන්නේ ඕවෙන් ජොබ් එකට ගියාට පස්සේ තමන් ගැන හිතන්න කෙනෙක් නෑ. ඒක දුක නරකම සනසවන්න කෙනෙක් නෑ. ස්ට්‍රෙස් වුණාට පස්සේ බලන්න කෙනෙක් නෑ. අර තමන්ට තමන් බලන්න තමන්ට තමන් විතරයි මට නම් හිතෙන්නේ ඒක. මම දා ඒක අපි දැන් ඉතම හුරු වෙන්න ඕනේ. ඔව් අපි නම් කරුවෙන්නේ නැහැ. අපේ දැන් ඔය ලෙක්චරස් පවන් කියන්නේ ඔයාලගේ ස්ට්‍රෙස් එක උඩ කරගෙන අපි ලෙක්චරස් ස්ට්‍රෙස් එකක් තියෙනවා. අපේ ඔය එච්චර හුරු කලේ නැත්නම් අපේ ජීවිත කාලේ ඒක ඔය ස්ට්‍රෙස් එක අරගන්න තමයි. අර ඒක නිසා ඒක තමයි මට කියන්නේ. අපේ chat එකට අපි අරන් ආවේ academics වලත් උඩටම ගිය සහ sports වලත් යන්න පුළුවන් උඩටම ගිය සහ leadership skills අනේ හැම අතින්ම පරිපූර්ණ චරිතයක් තමයි අද අපි එක්කන් ආවේ. ඉතින් ඒ අයගේ රහස ඔක්කොම අපිත් එක්ක බෙදාගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට යාගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති සහ යාගේ ජීවිතයක් ගනී කියලා. ඒකට අදට අපේ chapter එක close කරනවා. තවත් මේ වගේම විශේෂ චරිතයක් එක්ක අනිත් දවසේ